වෙන්නලා තියෙන්නේ දෙකම කටු තියෙන જાති නිසා. අපි බලමු ඉස්සරහටත් මොනවද වෙන්නේ කියලා. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, වෙනද වගේම ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඩේ vlog එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් එක දවසක හවස් වරුවක් මම ගත කරපු විදිය තමයි මේ විදියට මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. මට ටික දවසක ඉඳන් වොමනා වෙලා දුණා මගේ මේ කාමරේ තියෙන තැන කෙලින්ම තියෙනවා බෝගන්විලා ගහක් අම්මා කාලයකට කලින් හිටවපු. හැබැයි දැන් මේ වෙනකොට ඒකේ ගොඩක් අතු වැවිලා වටේට ගිහිල්ලා දැන් කාමරේටත් එළිය වැටෙන්නේ නැති සයිස් එකටම ලොකු වෙලා තියෙන්නේ. ඉතින් අද මම හිතුවා ඒ ගහේ අතු ටික පොඩ්ඩක් කප්පාදු කරලා කාමරේටත් එළිය වැටෙන්න ඕන නිසා පොඩි ගහට කප්පාදුවක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම ඒ වැඩේ කරන්න තමයි ගත්තේ. හැබැයි වැඩේ පටන් ගත්ත තරම් නම් ලේසි නෑ. මොකද මේ බෝගන්විලා ගහේ හැම තැනම අල්ලන තැන කටු තියෙනවා. ඉතින් බොහොම පරිස්සමෙන් ඕන කරගන්න. හැබැයි මගේ යතෙත් තැන් දෙක තුනක්ම තුවාල වුණා මේ ගහ කපන්න ගිහිල්ලා. මේ බෝගන්විලා ගහ අපේ අම්මා හිටවලා මං හිතන්නේ දැන් අවුරුදු 3කටත් වැඩි. හැබැයි මේ වෙනකන් තාම එක මලකට දෙකකට වඩා පිපුන්නේ නෑ. අර මං දැකලා තියෙන සමහර බෝගන්විලා ගස් නම් අර ගහ පිරෙන්නම මල් තියෙනවා. හැබැයි මේ ගහේ නම් හැමදාම කොළ විතරයි. මං හිතන්නේ අර අවුව වැටෙන්නේ නැති නිසා වෙන්නේ නැති. මල් ගහේ අතු ටික නම් කපලා ඉවරයි. දැන් තියෙන ඊළඟ ලොකුම වැඩේ තමයි මේ අතු ටික අයින් කරන එක. මොකද මේ අතු දැන් අල්ලන්නත් බෑ. එක උඩ දාලා දැන් කටුත් එක්ක යන්නේනවා. ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් තමයි අතු ටික මේ එක තැනකට එකතු කරගන්න ඕනේ. ඉතින් මම මේ වැඩේත් හිමීට කරගත්තා. මම කිව්වට ඉතින් මම තනියම නෙමෙයි මේ වැඩේ කරේ. මම ඉතින් මල්ලිගේ සහයෝගයක් ගත්තා. මොකද ඉතින් ලොකු අය වුණාම ගෙදර සාමාන්‍යයෙන් මල්ලිලා පොඩ්ඩක් කෑ ගහලා මේ වැඩේ කරගන්න දැනගන්න ඕනේ. ඉතින් මම දැන් මේ මල්ලිට කිව්වා පොඩ්ඩක් මේ අතු ටික එකතු කරලා දෙන්න කියලා. දැන් මල්ලිත් මං වැඩේට සෙට් කරගෙන වැඩේ ඉවරයක් කරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ඒ වැඩේ නම් කොහොම හරි අමාරුවෙන් ඉවර කරගත්තා. හැබැයි අත් දෙකේම කටු වෙන්නලා තමයි තියෙන්නේ. මම තව වැඩක් ප්ලෑන් කරගෙන හිටියා හවසට කරන්න. ඒක තමයි ඉතින් මේ අන්නාසි පැල 3ක් තියෙනවා මං ගාව. ඒ ටික හිටවන්න ඕනේ කියලා මම තීරණය කරලා තිබුණේ හවස. ඉතින් දැන් මං ඒ වැඩේ කරන්න තමයි යන්නේ. කොහොමද දැන් අත් දෙකේ කටු වෙන්නන්නේ තියෙන්නේ. ඒ නිසා ඒ වැඩේත් ඉවරයක් කරලා දානවා කියලා තමයි මම බැලුවේ. මේ වෙනකොටත් පොඩ්ඩක් අඳුරු වෙලා තිබුණේ හස. ඒ නිසා මම ඉක්මනට මේ වැඩේත් ඉවරයක් කරලා දාන්න ඕනේ කියලා ගියා. හැබැයි මං අන්නාසි පැල හිටවන්න ප්ලෑන් කරගෙන හිටපු දන්න දැන් කැලේ මේ දවස්වල පොඩ්ඩක් වහින නිසා. ඒ නිසා මම මුලින්ම කරේ එතන අර උදළු ගාලා පොඩ්ඩක් සුද්ධ කරගත්ත එක. මෙතන මම මීට ගන්නොත් අන්නාසි පැල දෙක තුනක් හිටෙව්වා. හැබැයි ඒවා ලොකු නෑ. මොකද එකපාරක් ඌර ඇවිල්ලා ඒ ටික තල්ලා දාලා ගිහිල්ලා තිබුණා. ඒ නිසා මම ආයේ මෙතන හිටවන්න කියලා තමයි බැලුවේ පැල. හැබැයි ආයේ ඌර එයිද කියලා නම් දන්නේ නෑ. කොහොම වුණත් කමක් නෑ කියලා මම පැල ටික හිටවන්න තමයි හදන්නේ මේ පාරත්. මේ මම දැන් හිටවන අන්නාසි පැලේ නම් හැබැයි අර ලොකු අන්නාසි නෙමෙයි, අර මල් අන්නාසි වර්ගේ. මම කමක් නැහැ කියලා ඒකත් එතනම හිටෙව්වා ලොකු වෙන්න ඉඩ තියෙන නිසා. බලන්නකෝ ඉතින් ඒ අතර මල්ලි කරපු දේ පොඩි මල්ලිට දුන්නා මම මේක වීඩියෝ කරගන්න කියලා පොඩ්ඩක්. එයා වීඩියෝ කරලා තියෙනවා. හැබැයි මුළු වීඩියෝ එකම හැමතැනම හෙල්ලෙනවා. ඒකයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. කරන්න දෙයක් නැහැ කියලා මම ඔහේ වීඩියෝ ක්ලිප් එකේ ඉතින් මේකට ඇඩ් කරා. ඉතින් ওই විදියට තමයි මම අන්නාසි පැල ටික හිටව ගත්තේ. මේකත් ඔයගොල්ලොන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. මේ දෙහිගහ මායි මල්ලි මීට අවුරුදු 5කට කලින් තමයි හිටෙව්වේ. හැබැයි දැන් මේ වෙනකොට ඒ ගහ පීදිලා තියෙනවා. මේ පාර තමයි මේ පළවෙනි පාරට දෙහිගහේ දෙහිගිඩි හැදිලා තියෙන්නේ. හරිම සතුටුයි. ඉතින් මෙච්චර කාලයක් බලන් හිටියා. දැන් මේ වෙනකොට ගහ පීදිලා දැන් දෙහිගිඩි හැදෙන්න පටන් අරන් තියෙනවා. ගහේ සමහර අවතු වල තැන් වල මල් තියෙනවා. මෙන්න මේ වගේ චූටි ගෙඩිත් තියෙනවා තැන් වල. ඉතින් හරිම සතුටුයි. මේ තියෙන මම මීට මාස ගානකට කලින් හිටවපු අන්නාසි පැලේ දැන් ඒකෙත් අන්නාසි ගෙඩියක් හැදිලා තින්නේ. ඒ අන්නාසි ගෙඩිය පැහිලක් තියෙනවා දැන්. ඔයගොල්ලෝ හිතන ඉතින් මම මෙච්චර මොකද අන්නාසි පැල හිටවන්නේ කියලා. මම අන්නාසි වලට මාර මාසෙක් කෙනෙක්.
හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, දැන් තමයි වැඩ ටික ඉවරුනේ. අද හවස මම ගොඩක් වැඩ කරන්න තියාගත්තා. හැබැයි මට කරගන්න පුළුවන් වුණේ මගේ කාමරේ එහා පැත්තේ තිබිච්ච ගහ පොඩ්ඩක් කපන එකයි. අන්නාසි බැල වගේක් තිබුණා. ඒ ටික හිටවන එක තමයි විතරයි මට කරන්න පුළුවන් වුණේ. දැන් ඔයගොල්ලොන්ට පේනවා ඇති දැන්ටම වහින්න පටන් ගන්නවා. ඉතින් මට ඒ වැඩ දෙක විතරයි කරගන්න හම්බුනේ. හැබැයි ඒ දෙකත් කරගන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. මේ වහින්න ගත්තා. ඉතින් අද හවස තව ප්ලෑන්ස් කිහිපයක් තියෙනවා. බලමු ඒවත් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් දැන් නම් හොඳටම දාඩිය දාලා තියෙන්නේ. අතු කපලා අන්නාසි බල හිටවලා අත් දෙකේම කටු ඇනලා තියෙන්නේ. දෙකම කටු තියෙන જાති. තාම වෙලාව 4ටවත් නැහැ. ඒකයි මම පොඩ්ඩක් වැඩ කරන්නත් පරක්කුනේ. හැබැයි හිතපු නැති විදිහට වහින්න ගත්තා. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. දැන් මේ දාඩියක් දාලා තියෙන නිසා නාලා අපි ඊළඟට බලමු මොනවද කරන්න පුළුවන් කියලා. දැන්ටමත් හොඳට වඳුරු වෙලා තියෙනවා. අපි හම්බෙමු. බයි. ඔන්න ඉතින් කිව්වා වගේම 4 වෙද්දි වහින්න පටන් ගත්තා. ඉතින් මේ වැස්ස මහා හයියෙන් වහින්න ගත්තා. හවස 6:00 7 වගේ වෙනකන් එක දිගටම වැස්සා. ඉතින් කිසිම වැඩක් කරගන්න හම්බුනේ නැහැ. ඉතින් මම වෙන වැඩකුත් කරන්න බැරි නිසා නාන්න කල්පනා කරා. නාලා ඉතින් මේ වගේ වහින වෙලාවට කෝපි එකක් තමයි සුපිරියට සෙට් වෙන්නේ. ඉතින් මම කෝපි එකකුත් හදාගෙන බිව්වා. අද හවස ඉතින් අපේ අම්මලාත් ගෙදර නැහැ. අම්මලා තව නැන්දලා කට්ටියක් එක්ක පන්සලට ගියා බෝධි පූජාවකට. ඉතින් මම කල්පනා කරා දැන් අම්මත් ගෙදර නැති එකේ මොන හරි රැයට උයන්න ඕනේ කියලා. එතකොට අම්මටත් ලේසි නිසා ඉතින් මම මුලින්ම ප්ලෑන් කරේ චිකන් එකක් හදන්න. ඉතින් මම මුලින්ම චිකන් එක කපලා හොදගෙන ඒකට ලුණු, ගම්මිරිස්, කහ ටිකක් දාලා හොඳට සීසන් කරගත්තා. මොකද මම හදන්න යන අනිත් කෑම එක හදලා ඉවර වෙනකොට මේක හොඳට සීසන් වෙලා තියෙනවා. ඉතින් මම මේ ටික දාලා චිකන් එක හොඳට සීසන් කරලා පැත්තකින් තියාගත්තා. ඉතින් මම මුලින්ම හදන්න යන්නේ මම හදලා try කරලා බලපු ගෝවා මැල්ලුම් රෙසිපි එක. මේක මාරම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් මම මුලින්ම ගෝවා, මිරිස් කපලා, සුදු ලූණු, කරපිංචා, ලූණු ඒ જાති ටික ලෑස්ති කරගත්තා. මේකට තව ගෝවා ප්‍රමාණයටම ගාගත්ත පොළුත් ඕන වෙනවා. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට අර මම කපාගත්ත මිරිස් කෑලි ටික එකතු කරලා ඒක හොඳට බැද ගන්නවා. මේක හොඳට බැදුනට පස්සේ ගෝවා මැල්ලුම් එකට මාර රසක් එනවා. ඒක නිසා ඔයගොල්ලොත් මේක හදලා බලනවා නම් මේ අර මිරිස් කෑලි ටික හොඳට බැද ගන්න. ඊළඟට මම ඒකටම කරපිංචා, ලූණු, සුදු ලූණු ඒ જાති තුනක් දාලා හොඳට ටෙම්පරාදු වෙන්න ඒක කවලම් කරගන්නවා. වීඩියෝ එක පොඩ්ඩක් හෙල වෙනවා. ඒකට සමා වෙන්න මට. මොකද මම එක හතකින් වීඩියෝ කරන ගමන් තමයි මේ කෑම එක හැදුවේ. ඊළඟට මම ටෙම්පරාදු කරගත්ත මිරිස්, ලූණු, සුදු ලූණු එකට අර කපාගත්ත ගෝවා එකක් දාලා හොඳට කවලම් කරගන්නවා. මොකද ගෝවා එකත් හොඳට තෙලෙන් ටෙම්පරාදු වෙන්න ඕන නිසා. ඊළඟට මම මේකට ලුණු, කහ, තුනපහ, ගම්මිරිස් කියන જાති ඔක්කොම දාලා හොඳට කවලම් කරගන්නවා. මේ හැම જાතියක්ම ඔයාලා අර ගන්න ගෝවා ප්‍රමාණයට අනුව හිතලා දාන්න. මොකද නැත්තම් මේකේ අර ප්‍රමාණය එහා මෙහා වුණොත් මේකේ රස සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මම හැම දෙයකින්ම හැඳි කාලකට පොඩ්ඩක් වැඩියෙන් වගේ තමයි දාගත්තේ මම ගත්ත ගෝවා ප්‍රමාණෙත් එක්ක. ඉතින් ඊළඟට ඒ જાති ඔක්කොම දැම්මට පස්සේ මම ආයෙ හොඳට මේ ගෝවා මිශ්‍රණය කවලම් කරගන්නවා. ඒ විදිහට විනාඩි 2-2.5ක් වගේ මද ගින්නේ තියලා ඊට පස්සේ මම අර ගාගත්ත පොල් ටික මේකට එකතු කරනවා. පොල් ටික එකතු කරන්නේ අන්තිමටයි. ඒ අන්තිමට එකතු කරලා මම මේක හොඳට ගෝවා එකත් එක්ක කවලම් වෙන්න හොඳට කවලම් කරගන්නවා. අනිවාර්යයෙන්ම මේක දැන් පොල් එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ අඩුම ගින්දරේ තියාගන්න ලිප. නැත්තම් පොල් එක පිච්චෙන්න බලනවා. අඩුම ගින්දරේ විනාඩි 1-1.5ක් වගේ තියෙද්දි මේක බා ගන්න. නැත්තම් අඩිය අල්ලන්න වගේ බලනවා. මේ විදිහට තමයි මම ගෝවා මැල්ලුම හැදුවේ. ඇත්තටම ගයිස් මාරම රසයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඊළඟට මම චිකන් එක හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට මම මුලින්ම හට්ටියක් ලිපේ තියලා ඒකට මිරිස් 3-5 අවශ්‍ය ගානට දාලා මුලින්ම කබලේ බැද ගන්නවා. මිරිස් ටික රත් කරගෙන කර ගන්නවා පොඩ්ඩක්. කළු වෙනකම්ම නෙමෙයි සාමාන්‍යයෙන් සුවඳ එන ගානට හොඳින් බැදලා ගත්තට පස්සේ චිකන් එකට මාර රසක් එනවා මේ මිරිස් එකෙන්. ඒක නිසා මම මේ මිරිස් ටික රෝස්ට් කරගෙන
අර මම මුලින් සීසන් කරලා තියාගත්ත චිකන් එකට දාලා ආයෙ හොඳට කවලම් කරලා තියාගන්නවා පොඩ්ඩක්. ඊළඟට මම තාච්චිය ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා මම චිකන් එකට කපලා තියාගත්ත ලූණු ඒ වගේම කරපිංචා ඊළඟට කුරුදු පොතු ඊළඟට මම තලාගත්ත සුදු ලූණු වලින් පොඩ්ඩක් ඒකට දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට මම මේකට කලින් සීසන් කරලා තියාගත්ත චිකන් එක දානවා. ඇත්තටම මේ මම කැමතිම පාර්ට් එක තමයි මේක. මොකද මේ ටෙම්පරාදු කරගත්ත ලූණු සුදු ලූණු එකට චිකන් එක දාලා ටෙම්පරාදු කරගත්ති මාරම සුවඳයි, මුළු ගෙදරම සුවඳයි. අනිවාර්යයෙන්ම මේ විදියට චිකන් එක ටෙම්පරාදු කරලා විනාඩි 5ක් 6ක් වගේ වහලා තියන්න ඕන. මොකද මේ චිකන් එකේ තියෙන අර ලූණු සුදු ලූණු වල තියෙන රස හොඳට චිකන් එකට යන්න, තෙල් වලින් හොඳට චිකන් එක ටෙම්පරාදු වෙන්න විනාඩි 4-5ක් අනිවාර්යයෙන්ම තියන්න ඕන. එතකොට තමයි චිකන් එක මාරම රස වෙන්නේ. ඉතින් මම මේ විදිහට චිකන් එක දාලා හොඳට චිකන් එක කවලම් කරලා පොඩ්ඩක් වහලා තියාගන්නවා විනාඩි 4-5ක්. ගයිස් මේ වෙනකොටත් මාර විදිහට වහිනවා. දැන් වෙලාවත් 5:12යි. ඉතින් මම චිකන් එක තැම්බෙනකම් පොඩ්ඩක් වාඩි වෙලා බිස්කට් එකක් කකා හිටියා. මම ඉතින් මේ චිකන් කරි එකයි ගෝවා මැල්ලමයි මම දන්න විදිහට තමයි හදන්නේ. මොකද මේ වෙලාවේ අම්මත් ගෙදර නැහැ. මම දන්න දේවල් දාලා දන්න විදිහට පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හදන්නේ. ඉතින් මම මේ දාපු වීඩියෝ එකේ දාපු රෙසිපි එකට වඩා ඔයගොල්ලෝ ගොඩක් රසවත් විදිහට හදන්න මේව දන්නවා නම් ඔයගොල්ලෝ යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. විනාඩි 4කට 5කට වගේ පස්සේ මම චිකන් එක ඇරලා බැලුවා. මේ බලන්න චිකන් එකේම වතුර ඇවිල්ලා තියෙනවා. මම වතුර බින්දුවක්වත් දැම්මේ නැහැ. මේ නිසා තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ ටෙම්පරාදු වෙන්න තියලා පොඩ්ඩක් වහලා තියන්න කියලා. එතකොට චිකන් එකෙන් වතුර එනවා. මොකද මේ විදියට චිකන් එකෙන් වතුර ආවට පස්සේ ග්‍රේවි එක මාරම රසයි. මේකට දාන්න ඕන වතුර තව පොඩි ප්‍රමාණයක්. ඒ විදියට දාලා හැදුවාම චිකන් එක මාරම රසයි. ඉතින් ඊළඟට මම මේ චිකන් එකට ඉස්සල්ලා ඉතුරු කරගත්ත සුදු ලූණු ටිකයි කපාගත්ත තක්කාලි ටිකයි එකතු කරනවා. ඒ දෙක දාලා මම ආයෙ පොඩ්ඩක් මේ චිකන් එක හොඳට කවලම් කරගන්නවා. මෙහෙම්මම විනාඩි 2ක් විතර තිබුණාට පස්සේ මම අර චිකන් එක සීසන් කරගත්ත භාජනයටම තව වතුර ටිකක් දාලා මේ චිකන් එකට දානවා. මම වතුර නම් බොහොම පොඩි ප්‍රමාණයක් එකතු කරගත්තේ. මොකද චිකන් එකේ ග්‍රේවි එක තිබුණා. ඒක නිසා මම වතුර එකතු කරගත්තේ බොහොම අඩුවෙන්. වතුර වැඩි වුණොත් මේ චිකන් එකේ රස නැති වෙලා යනවා. ඊට පස්සේ මම මේකටම ගම්මිරිස් ටිකකුයි තව ලුණු ටිකකුයි දානවා. මොකද මම මුලින් සීසන් කරගන්නකොට විතරයි ගම්මිරිසුයි ලුණුයි දැම්මේ. ඒක දැන් මදි නිසා තමයි මම ආයෙ දාගත්තේ. ඊට පස්සේ ඉතින් ඔක්කොම ಜಾති ටික ආයෙ කවලම් කරලා චිකන් එක වහලා මම ආයෙ විනාඩි 6-7ක් විතර තඹ ගන්නවා. මොකද මේ වතුර එක තව පොඩ්ඩක් ඉඳුනට පස්සේ තමයි හොඳට උක්කු වෙලා ග්‍රේවි එකට චිකන් එක මාරම රසට එන්නේ. ඒක නිසා මම තව විනාඩි 6-7ක් වගේ මේ විදියට චිකන් එක ලිප උඩින් තියා ගන්නවා. සැරින් සැරේ පොඩ්ඩක් කලවම් කරගන්න චිකන් එක අනිවාර්යයෙන්ම. ඉතින් විනාඩි 6-7කට පස්සේ මම චිකන් එක බාගත්ත ලිපෙන්. මේ තියෙන්නේ ඉතින් අපි හදාගත්ත චිකන් එක. ඒ වගේම මේ තියෙන්නේ අපි හදාගත්ත ගෝවා මැල්ලුම. දෙකම මාරම ලස්සනට තියෙනවා. මාරම ලස්සනයි. ඒ වගේම මම දෙකේම රස බැලුවා. මාරම රසයි. අද vlog එකෙන් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිටපු දේවල් වලින් කිහිපයක් මට අද කරන්න පුළුවන් වුණේ. මොකද මේ වැස්සක් කඩාපාත් වෙච්ච නිසා. ඒ නිසා මට හදිසියෙ උයන්නත් උනා. ඒ වුණාට මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. මම හදිසියෙ වුවත් මේ උයපු කෑම ಜಾති දෙකත් මාරම රසට තිබුණා. මම මගේ channel එකේ long වීඩියෝ වල නෙවෙයි short වල මම ඔයගොල්ලොත් එක්ක එක කෑම ಜಾති රෙසිපි අත්හදා බලපු වීඩියෝස් තියෙනවා. ඔයගොල්ලෝ කැමති නම් ඒවා ගිහලා බලන්න, like කරන්න. ඒ වගේම මේ වීඩියෝස් උත් බලන්න හැමදාම ඔයගොල්ලෝ ආදරෙන් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා හිතනවා. ඔයගොල්ලෝගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න, ඒ වගේම like කරන්න. කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මගේ channel එක subscribe කරන්න. ඔයගොල්ලෝ හැමෝටම ආදරෙයි. bye bye.